හායි කොහොමද මගේ ආදරණීය යාළුවනේ ප්‍රියා ඩේලි බ්ලොග් කියන මගේ YouTube channel එකට මගේ යාළුවන්ව මම ආදරයෙන් පිළිගනු ලබනවා. ඉතින් ඔයාලට කොහොමද මං අද ගේන්නේ යාළුවනේ රසවත් වීඩියෝ එකක්. මේ තියෙන්නේ ඇඹරැල්ලා. පුළුවන් නම් කියන්නකෝ අද වීඩියෝ එක මම මොකද්ද කරන්න කියලා. ඇඹරැල්ල ටිකක් මම මෙහෙම උදෙන්ම කඩාගත්තා. ටිකක් පැහිලා මදි යාළුවනේ. ඒ වුණාට බලමුකෝ හදලා. ඊට පස්සේ ඇඹරැල්ලගේ ටික මෙහෙම හේදුවා. ඔයාලත් ආසයි නේද ඇඹරැල්ල කන්න? මම නම් සීනි නෙවෙයි. මී පැණි දාලා හැදුවත් නම් ඇඹරැල්ල නම් මං කන්නේ. ඇඹුලයිනේ. මට එහෙම කන්න බෑ. දැන් ඉතින් ඇඹරැල්ල ටික මම සුද්ධ කරගත්තා. හොඳට සුද්ධ කරගන්න ඕනේ. පොතු ටික අයින් කරගන්න ඕනේ. මං කෑවේ නැතුවට ඉතින් ගෙදර අනිත් අය කන හින්දා ඔන්න මම උදේම ඇඹරැල්ල මාළුවක් හදාගත්තා. යාළුවනේ අද හස්බන්ඩ් වැඩට ගියේ පොඩ්ඩක් තවල් වෙලා. ඒ හින්දා යාට කියලා පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් මං ගත්තා. ඊට පස්සේ මේ විදියට ඇඹරැල්ල ටික හොදගත්තා. හොඳට සෝද ගන්න ඕනි. හරිද? ඊට පස්සේ කපා ගන්න ඕනි. යාළුවනේ සමහරක් කට්ටිය ඇඹරැල්ල ගෙඩිය දෙකට මැදින් කපනවා. යන්නේ මම එහෙම කපන්නේ මම මෙන්න මෙහෙම මේ බලන්න. අර දිගට ඇත්තටම කපා විදියට ඇඹරැල්ල දැන් කපා ගත්තා. ඉතින් මගේ ක්‍රමයට මං හදන්නේ. හදලා බලන්නකෝ. දිග අතර කපා ගත්ත ඇඹරැල්ල ගෙඩි ටික. දාන්න ඕනි. චුට්ටක් දාන්න නැත්නම් තිත්ත වෙනවා. කාකුරු. මාස්කාරි. මං කියවනේ යාළුවනේ හස්බන්ඩ් හිටපු ඉඳන් මම වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. මෙන්න මේ වීඩියෝ ටික ගත්තේ යා තමයි. කරපිංචා. ඊට පස්සේ සම්ප දාන්න. සම්පි. වනේ සුදු ලුණු ටිකකුයි ගම්බෙරිස් ටිකකුයි මිරිස් ටිකකුයි අපි අඹර ගන්න ඕනි. අඹර ගත්ත සුදු ලුණු ටිකයි මිරිස් ටිකයි ගම්බෙරිස් ටිකයි. දැන් මේක අපි ඇඹරලා ටිකට දාගන්න. පස්සේ යාළුවනේ අපි ඉඟුරු කොළ ටිකක් මේ විදිහට පොඩියට කඩාගෙන මේකට එකතු කරගන්න ඕනේ. දාගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ මැටි භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒ ටික රත් කරලා ඉස්සෙල්ලාම ඒ ටිකට රත් වෙච්ච තෙල් ටිකට මිරිස් කුඩු ටික දාන්න ඕනේ. ඊට පස්සේ අපි ඇඹරැල්ල ටික මෙහෙම දාලා වතුර ටිකක් දාන්න ඕනි. වතුර ටිකක් දැම්මට පස්සේ හොඳට මේ විදියට හැඳි ගන්න ඕනේ. ඊට පස්සේ සීනි එකතු කරගන්න ඕනේ. යාළුවනේ සමහරක් කට්ටිය ඇඹරැල්ල ගෙඩි ටික ඉදුණාට පස්සේ තමයි සීනි එකතු කරන්නේ. මම නම් සීනි එකතු කරනවා
ඉදෙන්න කලින්. මොකද දන්නවද? එතකොට අර ඇඹරැල්ල වල තියෙන හොද්දේ උකු ගතිය ගොඩාක් වැඩි වෙනවා. යාළුවනේ මගේ ඇඹරැල්ල ව්‍යංජනේ තව පොඩ්ඩක් දියර ගතිය තියෙනවා. දැන් පොඩ්ඩක් මේක හිඳෙන්න දෙන්න ඕනේ. රස පාටයි නේද? ඔයාලම කියන්නකෝ රස පාටයි නේද? එන්න බලන්න යාළුවනේ මගේ ඇඹරැල්ල ව්‍යංජනේ. කොහොමද රස පාටයි නේද? චට්නියක් වගේ. කෙලගිලින්න එපා කවුරුවත්. සැරක් තියෙනවා ගාන්ට ගම්බිරිස්සෙම දැම්ම හින්දා. සීනි රහක් තියෙනවා. එහෙනම් බත් කමු නේද අපි? මන්න ඉතින් ඇඹරැල්ල කෑලි ගන්න. මෙන්න මේ හොද්ද තමයි කන්නේ. යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. රසවත් වීඩියෝ එකක් නේද අද? එහෙනම් ඊළඟ පාර අපේ කෞශල්‍ය නංගි මට කමෙන්ට් එකක් දාලා තිබ්බා කරපිංච තෙල් හදන හැටි කියලා දෙන්න කියලා. එයාගේ ඒ තෙල් එක අපි හදන හැටි කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකකින් බලමු. එහෙනම් මගේ ආදරණීය යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. bye